ඔයා කියන එක මට ඇහෙනවා වෙල්මා. අර භූතයා ටැෆ්නිව අපහු අල්ලගෙන. ඒකට නම් කමක් නෑ. ඒ භූතයා ටැෆ්නිව අල්ලගෙන මෙතන මුල්ලෙන් එනකොට ෂැගි ස්කූබී දෙන්න පිප්පින් එළියට එයි. ඔයා ওই දුවන පටිය ක්‍රියාත්මක කරන්න. එතකොට වාජනේ තියෙන තෙල් ටික බිමට හැලේ. මම කියන්නේ මට තියාගන්න. ස්කූබී ඊතලයි තමයි. ඒ උනට ඔය වෙවුල ටික නවත්තන්න. ඔයා වෙවුලක්. මමද වෙවුලන්නේ. ඇත්තනේ. Scooby Doo, ඔයා මොනවද මෙතන කරන්නේ? මොකද කිව්වේ? මගේ පිටිපස්සේ හොල්මනක් ඉන්නවා කියලාද? මම දුවන්න තමයි හදන්නේ. ෆ්‍රෙඩි හරි. සෝරි වෙල්මා. හරි ඒකට කමක් නෑ. ඒකද භූතයා? තාම පස්සෙන් එනවද ස්කූබී? Boy! Oh no! Kokal na kasi! ඩැෆ්නි, ඔයාට කොහොමද? මට දැන් මේ හැමදාම රංගපාන චරිත රංගපාලා තිත්ත වෙලා තියෙන්නේ. කෝ ඩැෆ්නි ෂැගි. Mama කිසියවද නැතු ඉන්නවා. ඒ ස්කූල් ආයෙමත් ඒ සැලම කරලා බලන්න ඉතින් මොකද කියන්නේ උනා? Hello. Hi. ඔයා මට කරපු උදවට ගොඩාක් ස්තුතියි ෆ්‍රෙඩි. හරි පෑ මේක නම් මොකක්ද? ඇත්තටම මේ වගේ ක්‍රියාවන් කරන මිනිස්සුන්ට හොඳ පාඩමක් වෙයි මේක. මේ ටීම් එකට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. රෙඩි. ඔයාලට මොනවාරි මේ ගැන කියන්න තියෙනවද? ටීම් වර්ක්. කණ්ඩායමක් හැටියට හිටියට මම තමයි වැඩ කරන්නේ. මට හැමතිස්සෙම සැලැස්මක් තියෙනවා.